හායි යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝමව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. ඉතින් ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් bell icon එකත් click කරලම තියාගන්න. ඔන්න ඉතින් අද සඳුදා දවසක් මං වෙනදා වගේම ඔෆිස් යන ගමන් තමයි මේ ඉන්නේ. මේ පාරට කියන්නේ කළුබෝවිල පාරේ කියලා. ඉතින් මම මේ පාරෙන් ගිහිල්ලා ඊට පස්සේ කෙලින්ම ෂෝට් කට් එකකින් තමයි ඔෆිස් එකට යන්නේ. ඉතින් මේ ෂෝට් කට් එකේ යන්නේ ඇත්තටම ලේසි මේන් රෝඩ් එකේ යනවට වඩා අපිට ඉක්මනට යන්න පුළුවන්නේ. ඒ වගේම මේ පාරේ ඇත්තටම වාහනත් අඩුයි. ඒ නිසාමයි මම මේ රූට් එක තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ 120 රූට් එක. ඒ කියන්නේ කැස්වැව පිටකොටුව රූට් එක. මේ පැත්තේ කෙනෙක් නම් දන්නවා ඇති. ඉතින් එතන ඉඳලා චුට්ටක් ගියාම ඇත්තටම පොඩි දුරයි යන්න තියෙන්නේ. ඊට පස්සේ මම කොහොම හරි කාගිල්ස් එකට ආවා. මට පොඩි බඩු වගේක් ගන්න තිබ්බා. ලොකු දේවල් නම් නෙවෙයි ළමයි. මට ඇත්තටම හවසට ගන්න ටයිම් එකක් නැහැ අද. මොකද අද ඔෆිස් එකේ හවස පාටි එකක් තියෙනවා. ඒ නිසා මට හවසට ගන්න ටයිම් එකකුත් නැති නිසා මං ඉතින් ඒ ටිකත් අරගෙනම තමයි ඔෆිස් එකට ආවේ. මං ඊට පස්සේ කොත්මලේකේ ෆලූඩායිකුත් අරගෙනම තමයි ඔෆිස් එකට ආවේ. ඇත්තටම ටික දවසක ඉඳලා මට ෆලූඩායික බොන අදහසක් තිබ්බා. ඒ නිසාම තමයි මම මේක ගත්තේ. ඉතින් චුට්ටක් වෙලා වැඩ කර ඉද්දී අපිට ටී ටයිම් එක එනවනේ. ආන්ටිගෙන් රස මිල්ක් කොෆි එකකුත් මට හම්බුණා. මම හැමදාම වගේ මිල්ක් කොෆි තමයි ඉතින් බොන්නේ. ඊට පස්සේ ඉතින් අපේ ලන්ච් ටයිම් එක ලන්ච් ටයිම් එකේදී ඇත්තටම අපි යාළුවෝ සෙට් එකකට තමයි කන්නේ. ගොඩක් වෙලාවට ඉතින් ගෙදරින් ගියන කෑම එකකුත් එක්ක තව අමතර ෆ්‍රයිඩ් රයිස් එකකුත් අපි ගන්නවා ගොඩක් වෙලාවට. ඊට පස්සේ කොහොම හරි අපේ යාළුවෝ දෙන්නෙක්ගෙම ළඟ බර්ත්ඩේස් තියෙනවා. ඉතින් ඒ තියෙන්න කලින් අපි බර්ත්ඩේ සැමරුවා කේක් කපලා. ඉතින් එයාලා ට්‍රීට්ස් විදිහට ගෙනලා තිබ්බා පීසා ඇන් කොකා කෝලා. ඊට පස්සේ දැන් ඉතින් ඒවා කට්ටියට ගාන්ට බෙදලා දාන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මෙන්න මෙයා කොහොම හරි ඒක අන්බොක්ස් කරන ගමන් තමයි ඉන්නේ. ඇත්තට මම ඒක එයා අන්බොක්ස් කරනකම් වීඩියෝ කර තමයි හිටියේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඒ ටික ඔක්කොම අන්පැක් කරා. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම වැඩ කරලා ඉවරලා ඕෆ් ටයිම් එක උනාට පස්සේ තමයි පාටි එක පටන් ගත්තේ. ඉතින් කට්ටිය ඔක්කොම කාලා බීලා සින්දු කියලා නටලා විනෝද වුණා. ඇත්තටම මම මේකේ මියුසික් ටික කට් කරලා තියෙන්නේ මොකද කොපිරයිට්ස් වදින නිසා. ඇත්තටම මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඔයාලා ඇත්තට මේක හොඳයි නම් ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඉවරනකම්ම මාත් එක්ක ඉන්න.